සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නේ මාසෙකට පස්සේ. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න මේ vlog එක මම හරිම ආසාවෙන් edit කරපු vlog එකක්. මොකද මම ඔයාලත් එක්ක බෙදා ගන්න first traveling vlog එක තමයි මේ. ඉතින් මම ඔය අපේ කැම්පස් එකේ යාළුවෝ ටිකක් එක්ක ගාල්ල යනවා. ගාල්ල යන්නේ ඉතින් trip එකකට නෙමෙයි. කැම්පස් එකේ වැඩකට තමයි ඔය තකාණිය ගාල්ල යන්නේ. යනකම් ඒක ලොකු බරක් වෙලා තිබ්බා හිතට ඒ වැඩේ. ඒ වුණාට දැන් ගියාට පස්සේ ඊට පස්සේ දැන් මේ වීඩියෝ ක්ලිප් ආයෙ බලද්දි ඒක හරියම ලස්සන මතකයක් කියලා හිතෙනවා. අපි මේ යන්නේ පොඩි ෆීල්ඩ් විසිට් එකකට. ටීම් වර්ක් එකක් වුණාට දැන් ඔතන ඉන්නේ 4 දෙනා. මොකද අපි කලින් ආපු කෝච්චියකට නැගලා අපි කතා කරගත්තු කෝච්චියට කලින්. ඉතින් අනිත් යාළුවෝ ටික එනකන් එයාලට පැයක් පරක් වෙනවා කිව්වා. ඒකෙන් අපි 4 දෙනා බැලුවේ අපි මාක් කරගත්ත ෆීල්ඩ් වලට ගිහිල්ලා කරුණු ටික හොයන්න. ඉතින් අපි මේ හොයන්නේ 2004 ලංකාවේ වෙච්ච සුනාමිය ගැන. අපිට මේ ෆීල්ඩ් එකට එනකම්ම ලොකු ෂෝ එකක් තිබ්බේ නෑ අපිට අපේ වැඩේට ඕන කරුණු ටික හොයාගන්න පුළුවන් වේද කියන එක. මොකද 2004 සුනාමිය කියන්නේ සෑහෙන කල් වෙච්ච දෙයක්නේ. ඒ වුණාට ෆීල්ඩ් එකට ආවට පස්සේ තමයි තේරුනේ අපිට ඒක එච්චර දැනුනේ නැති වුණාට ඒ මිනිස්සුන්ට සුනාමිය කියන දේ කොච්චර දැනලා තිබ්බද කියලා. ඒ මිනිස්සුන්ට තාමත් ඒකේ බලපෑම තියෙනවා. ඉස්සෙල්ලාම ගියා හික්කඩු පොලිසියට. ඊට පස්සේ අපි සුනාමි ස්මාරකයක් තියෙනවා කියලා අන්න ඒක බලන්න ගියා. ඉතින් වැඩි කතාවක් නැතුව අපේ වීඩියෝ එක ඉස්සරහට යමු. මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම සුනාමිය සම්බන්ධ දේවල් බෙදාගන්නේ නැහැ. තනින් තන පෙන්නයි. මොකද ඒ වගේ මිනිස්සු ගාණක් දුක් විඳපු ලොකු හසාඩ් එකක් මම හිතන්නේ මේ වගේ කියන්නේ vlog එකකට ගැලපෙයි කියලා. ඉතින් ඒ දේවල් නැතුව අපි මේ ෆීල්ඩ් විසිට් එකේ දවස් 2 අපි ගත කරපු විදිහ මම ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ එන්නේ අර පහුවෙලා කෝච්චිය ආපු කට්ටිය. දවස් 2ක ෆීල්ඩ් විසිට් එකක්. මොකද අපිට මුළු ගෝල් ඒරියා එකම තනි දවසකින් කවර් කරගන්න බැරුව ගියා. ඒකෙන් ඔය දැන් අපි ඇවිත් ඉන්නේ අපි එදා රෑ නවතින තැන. ඉතින් අපි මේ දැන් ඉන්නේ බූසේ. මෙතන ලොකේෂන් එක සේෆ්ටි ඒ වගේම තමයි යාළුවගේ සර්විස් මාරුම හොඳයි. මට මේ තැන 100% කයි රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන. ඉතින් මම මේ ලොකේෂන් එක ඔයාලට මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් කරලා තියන්නම්. ඔයාලත් ගෝල් වල නවතින තැනක් හොයනවා නම් මෙතන හොඳම තැන. අපි ඇවිත් ඉන්නේ ෆීල්ඩ් විසිට් එකේ දෙවෙනි දවසට. කලින් දවසේ අපි කිලෝමීටර් ගාණක් පයින් ඇවිත්තා ගම් 3ක විතර. ඉතින් අපිට මාර මහන්සියෙන් හිටියේ ඒකින්ද රායි වීඩියෝ ක්ලිප්ස් එච්චර ගන්න බැරුව ගියා. දෙවෙනි දවසේ අපි ලොකු කවර් ඒරියා එකක් දාගෙන හිටියේ නෑ. මොකද අපි එකමාර වෙද්දි කෝච්චියට නගින්නත් තමයි උන්නේ. ඒකෙන්ද අපි දෙවෙනි දවසේ ගියේ කරාපිරි හොස්පිටල් එකටයි.
ගෝල් වල මියුසියම් එකක් තිබ්බා. අන්න ඒක බලන්න. Good morning. Back to my YouTube channel. video ඉස්සලමියේ කරාපිටිය හොස්පිටල් එකට එයාලා මාර සපෝට් එකක් දුන්නා අපේ වැඩේට. කාලේ හිටපු සිස්ටර්ස්ලව කතා කරලා දුන්නා. ඊට පස්සේ හොස්පිටල් එකේ වැඩ කරලා තිබ්බ අයව කතා කරලා දුන්නා. ඉතින් මාරව සපෝට් එකක් දුන්නා අපිට අපේ රිසර්ච් එක හරියට කරගන්න. දැන් අපි මේ ඇවිත් ඉන්නේ ගෝල් වල අර මියුසියම් එක බලන්න. අපි මේ ගෝල් ගිය දවසේ පුදුම අවුවක්. ඒ වගේම එදා ස්ටේඩියම් එකේ ලංකාවත් එක්ක මට මතක නෑ රට මැච් එකක්. ඒකේ ඉන්න පුදුම සෙනඟක් තමයි හිටියේ. ඉතින් අපි පැණිදොඩා එකක් බීලා අපේ ෆීල්ඩ් විසිට් එක ඉවර කරන්න තමයි මේ යන්නේ. මේ වීඩියෝ එක එඩිට් කරද්දි මට හිතෙනවා මේ දවස් දෙකට ආය යන්න තිබ්බනම් කියලා. මොකද අපි මේ දවස් දෙකේ මාර විදියට මහන්සි වුණා. ඒ වගේම තමයි ඊටත් වඩා අපි අපේ ජීවිතවලට ලස්සන අත්දැකීම් එකතු කරගත්තා. ඉතින් මගේ මේ වීඩියෝ බලන ඉස්කෝල යන නංගිල මල්ලිලට කියන්න තියෙන්නේ ඔයාලත් අනිවාර්යෙන්ම කැම්පස් එන්න. කැම්පස් ජීවිතේ මේ වගේ මාරම ලස්සනයි. ඉතින් මගේ මේ වීඩියෝ එක මම අද මෙතන නවත්තන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම ඉස්සරහටත් දිගටම මේ වගේ වීඩියෝ අරත් එක්ක බෙදා ගන්නවා.